හයි යාළුවනේ. එනවද යන්න මාත් එක්ක ගමන? එහෙනම් මුලින්ම අපි රෙදි ටික පැක් කරගෙන ඉමු. හරි. රෙදි ටික පැක් කරලා ඉවර වෙලා ඊළඟට යමු අපි ඇක්සසරිස් නුයි අපේ ක්‍රීම්, පවුඩර්, එතකොට ෆේස් වොෂ්, බොඩි වොෂ් ඒ වගේ දේවල් පැක් කරගන්න. ඇත්තටම ටිකක් දුර පළාතකට යද්දී අපිට ඕන දේවල් හරියටම තියෙද කියලා දන්නේ නැත්නම් අපි යන තැනත් එක්ක ගැලපෙන විදිහට පොඩි ප්‍රමාණවලින් මේ දේවල් අරන් යන එක පෙර සූදානම්කට හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් එතකොට අපි ලස්සන ෆොටෝස් ගන්න හිතන්නේ. ඒකට ගැලපෙන මුදු, කරාබු වගේ පොඩි ලස්සන වෙන ඇක්සසරිස්, එතකොට කොණ්ඩෙට ඒ වගේ ස්පෙක්ස් දානවා ඒවට මේ හැමදේම ඕන වෙන දේවල් අරගෙන මම එක පැයකට ඒව ලීක් නොවන විදියට එක බබල් ඩැපින් ඊට පස්සේ කඩදාසි ඒව භාවිතා කරලා පැක් කරනවා. ඊට පස්සේ මම සේදුම් කාරක දේවලුත් මේ විදියට වෙනම බබල් ඩැපින් දාලා හොඳට ගැට ගහලා තද වෙන්න පරිස්සමට වෙනම පවුච් එකකට දාලා ඒ ටිකත් මේ විදියට පැක් කරගත්තා. ඉතින් දැන් බඩු ටික රෙඩි. දැන් යන්න තමයි තියෙන්නේ. සුබ උදෑසනක්. ඉතින් 5:20ට වගේ තමයි අපි ලෑස්තුනේ. ඉතින් 6ට පිටත් වුණා. ඔය තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. පළවෙනි දවසේ මේක තමයි යන්නේ. ඉතින් උදේ හයිවේ එකෙන් අපි මාකුමුරට ගියා. මාකුරෙන් තමයි අපේ ජර්නි එක ස්ටාර්ට් කරේ. ඉතින් අපි මේ යන්නේ කොහෙද කියලා අහුවොත් මේ අපි යන්නේ බණ්ඩාරවැල. අද බ්ලොග් එකේ මම ඔයාලට අරගෙන ඉන්නේ බණ්ඩාරවැලට යන ගමනක සුන්දර මතකයක්. ඉතින් ලස්සනට ඊට පාරලා තිබුණා. ඉතින් අපි හයිවේ එකට ගිහිල්ලා බදුල්ල හයිවේ බස් එකෙන් ආපහු මේ හයිවේ එකට එන්ට්‍රන්ස් කරනවා මාකුඹරේ. ඉතින් හයිවේ එකේ නම් වීඩියෝස් නෑ. ඊට පස්සේ මේ තියෙන්නේ හරියටම මත්තලින් එක්සිට් කරද්දි වීව් එක. කොච්චර ලස්සනයිද බලන්නකෝ. හරියට චිත්‍රයක් සිතුවම් කරලා ඒ දර්ශනයක් වගේ. හරිම අමුතු නිකන් කාටුන් එකක් ඇතුලේ ඉන්නා වගේ ෆීලින් එකක් තමයි මට නම් දැනුනේ. ටිකක් අවසර නැත්තම් මේ වගේ තැනක හරි නිදහස් හැට හරිම නිවුණු ගතියක් තමයි අපිට දැනෙන්නේ. මොකද ගොඩක් බිල්ඩින් නෑ, වාහන නෑ, අර නිකන් කලබල පුත් නෑ. ඉතින් එහෙනම් ඉස්සරහට බලන්නකෝ මත්තල ඉඳලා බණ්ඩාරවැලට යනකම් කොහොමද පරිසරය ටික ටික වෙනස් වෙන්නේ කියලා. ඔයාලා මේ දකින්නේ මේ තනමල්විල ප්‍රදේශය. ඉතින් ඔය ඉන්නේ මම බස් එකේ ගිය විදිය තමයි ඉතින්. කොහොම හරි ටික එහාට යන්න ශුෂ්ක පරිසරයක තියෙන ලක්ෂණ වෙනස් වෙන්න ගත්තා. මේක හරි වෙනස් අත්දැකීමක් ඇත්තටම. ඉතින් මම ඒක හින්දා මම හිතුවා ඔයාලට මුලින් ඉඳලම vlog එකට මේ ඔක්කොම එක්ස්පීරියන්ස් එක බෙදා ගන්නවා කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ මත්තල සිට බණ්ඩාරවැලට යන ගමනේ ලස්සන දර්ශන ටිකක්. ඉතින් ඔයාලත් යද්දී අනිවාර්යයෙන්ම මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න අමතක කරන්න එපා. ඕනම දෙයක් ආසාවෙන් බලද්දී ඒකේ වෙනස්ම ආතල් එකක් තියෙනවා කියනවානේ. ඉතින් හැමදාම දකින්න දේ වුණත් පොඩි වෙනස් ඇසකින් දකිද්දී ඔයාලට මේ දකින්න දේවල් වල සුන්දරත්වය වින්දනය කරන්න පුළුවන්. ඉතින් හැමදාම යන කෙනෙක්ට නම් මේකේ විශේෂත්වයක් නැති. හැබැයි බලන්නකෝ ටිකක් කාලයකට සැරයක් යන්න ලැබෙන කෙනෙක්ට මේ දේවල් දකිද්දී හරියට මනස නිවනවා. ඉතින් හැමදාම වැඩ එක්ක කාර්යබහුල වෙලා තරහ දුක පීඩාව එක්ක ජීවත් වෙන මේ කාර්යබහුල ජීවිතේ මගේ සුන්දර අත්දැකීමක් ඉඳ ගන්න ලැබුණොත් ඔයාලා අකමැති වෙනවද? මොකද කියන්නේ? එහෙනම් දන්නම නැතුව නවතැනටත් ආවා. මේ තමයි අපි නැවතුණු තැන. මිරටෝ කොටේජ්. ඔයාලට බං ඒක ගැන විස්තර ඉස්සරහද කියන්න. ඉස්සෙල්ල බල්ලිමුකු රූම් එක කොහොමද කියලා. අතුලට ගිහිල්ලම මේ තියෙන්නේ පල්ලෙහා තියෙන ඇඳ. ඊට පස්සේ බාත්රූම් එකත් හොට් වෝටර් තියෙනවා. ඉතින් අපිට ඕන කරන මේන් ෆැසිලිටිස් ටික තියෙනවා. ඒ වගේම පොඩි උඩ මේක කොටේජ් එකක්. ඉතින් කොටේජ් එකේ උඩ තමයි අත්‍තරම ගොඩක් ඉඳ තියෙන. කියන්නේ මෙට්‍රස් 4ක් තියෙනවා. ඉතින් උඩ ගොඩක් පිරිසකට ඉන්න පුළුවන්.
වගේම පොඩ්ඩක් යාළුවෝ ටිකකට ගිහිල්ලා ගැදර් වෙන්න පුළුවන් වගේ තියෙනවා. මම ඉතින් ඔයාලට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එක දාන්නම්. ඔයාලට විස්තර බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි ගියා මහමෙවුනා අසපුවට. බණ්ඩාරවෙල ගියොත් ඉතින් මහමෙවුනා අසපුවට නොයන කෙනෙක් නැහැනේ. ඉතින් ඔයාලා මේ දකින්නේ සැන්දෑ යාම එක මහමෙවුනා අසපුවේ සුන්දර දර්ශන කිහිපයක්. බලන්නකෝ කොච්චර ලස්සන දර්ශනයක්ද කියලා. ඉර බැහැලා යන්න ඔන්න මෙන්න. ඉර සේවය අවසානයේ රාත්‍රියේ ළඟා වෙන්න ලස්සන දර්ශන වගේම සීතල මීදුම මේ හැම දෙයක්ම මෙතෙන්ට බලන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක එතෙන්ට යන ඕනම කෙනෙක්ට හරි නිදහස් හැඟීමක් තමයි එන්නේ. ඉතින් ඊට අමතරව ටිකක් රෑ වෙනකොට එම භූමිය සහ වටපිටාවේ විදුලි ආලෝකයත් එක්ක වෙනමම ලස්සනක් සහ වෙනම වයිබ් එකක් තමයි ඔයාලට දකින්න පුළුවන්. ඉතින් තමන්ගේ වාහනයක් තියෙනවා නම් මම කියන්නේ ටිකක් රෑ වෙන්න බලාගෙන යන්න කියලා. මොකද කන්ද උඩට යද්දී යන්න වාහන තිබ්බට එන්න ඔයාලට වාහනයක් කියලා ලැබෙන්නේ උඩ නවත්තලා තියෙන ට්‍රිවිල් විතරයි. ඉතින් රෑ අතරමං වෙන්න එපා ගිහිල්ලා ඔයාලගේම යන්න වාහනයක් නැත්තම් රෑ වෙලා ඉන්න බලාගෙන යන්න එපා. ඔයාලට වාහනයක් තියෙනවා නම් ටිකක් හවස් වෙන්න ගිහිල්ලා බලලා එන්න. ඉතින් ඒක මතක් කරන ගමන් ඔයාලට මේක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි බලමු මොන වගේ ලස්සන දර්ශනයන් ටිකක් බලා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් පළමු දවසේ vlog එක මෙතනින් අවසන් කරනවා. ගමනාන්තයටත් විශාල වෙලාවක් ගියපු නිසා අපිට ගොඩක් ඇවිදින්න හම්බුනේ නැහැ. ඉතින් හෙට බලමු vlog 2 එකෙන් මොනවද මම දෙවෙනි දවසේ කරේ කියලා. මේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉක්මනටම ඊළඟ එකත් ගේන්නම්.